නිවාඩු දවසේ රසව බත් එකක් හදන්න තමයි මේ සෝදානම. ඉතින් මම අද හිතුවා වෙනස් විදිහකට චිකන් කරි එකක් හදලා බලන්න. චිකන් ලෙග්ස් ටික මේ විදිහට අරගෙන හමයින් කරන්න නැතුව තමයි මම අද ගත්තේ. සුදු ලුණු ගෙඩියක් කලින් තඹගෙන තියාගත්තා. ඊට පස්සේ මේ විදිහට සුද්ධ කරගෙන කොටා ගත්තා. දැන් මම මැටි හට්ටියක් පිපේ තියලා මේ විදිහට තඹගත් සුදු ලුණු ටික හොඳට ටෙම්පරාදු කරගන්නවා. රන්වන් පාට වෙනකම් හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. ඊට පස්සේ මම මේ විදිහට ලොකු ලුණු ගෙඩියක් සිහින්ව ලියාගෙන සුදු ලුණු ගෙඩිය හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ ලුණු ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕන. දැන් මම 3-5 කුඩු මිරිස් කුඩු ගම්මිරිස් කුඩු රස අණු එකතු කර ගන්නවා. ඕගොල්ලෝ සැර වැඩිපුර කන්න කැමති නම් ගම්මිරිස් කුඩු වැඩිපුර එකතු කරගන්න. ගෙදර හදපු 3-5 කුඩුයි ගෙදර හදාගත්ත මිරිස් කුඩු තමයි මේ එකතු කරගන්නේ. ගෙදර හදාගත්තට පස්සේ පුදුම රසක් පුදුම සුවඳක් තමයි තියෙන්නේ. එනසාල් 3කුත් එකතු කරගත්තා. ඊට පස්සේ මම හොඳට මේ විදිහට එකතු කරගන්නවා, මිශ්‍ර කරගන්නවා ඔක්කොම ටික. දැන් මම චිකන් ලෙග්ස් ටික මේ විදිහට අතුර ගන්නවා. වතුර ගොඩාක් එකතු කරගන්න එපා. වතුර චුට්ටක් එකතු කරගන්න. මොකද චිකන් ටික තැම්බෙනකොට ඒවයිනුත් වතුර එන හින්දා. දැන් මම වතුර චුට්ටක් එකතු කරගත්තා. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕන. බේ ලීෆ් කොලයකොත් එකතු කරගත්තා. රසට සුවඳට තියෙන්න ඕන හින්දා. ඔන්න දැන් නම් චිකන් එකේ වැඩ ඉවරයි. ඊට පස්සේ මම දෙහි බෑයක දෙහි යුෂ එකතු කරගන්නවා අපේ චිකන් කරි එකට. රස අණුව මේස්රුම් එකතු කරගන්න. ඔන්න දැන් මම දෙහි බෑයක දෙහි යුෂ එකතු කරගත්තා. විනාඩි 20කට පස්සේ මේ තියෙන අපේ රස චිකන් කරි එක. හොඳ සුවඳක් එනවා. දැන් තියෙන ඉතින් රස බලන්න තමයි. ඒ අතරතුර පරිප්පු එකත් හදාගත්තා. පරිප්පු එක ඉතින් හැමෝම හදාන්න දන්නවනේ. පරිප්පු ටිකට කිරි ටිකක් දාගෙන මේ විදිහට රස පරිප්පු ව්‍යංජනයකුත් හදාගත්තා. එළවලු බතුකුත් හදාගත්තා. ඔන්න ඉස්සෙල්ලාම මගේ ආදරණීය තාත්තට රස බත් එක බෙදලා දෙන්නයි හදන්නේ. පිපිඤ්ඤ ගෙඩියකොත් පිටි ගහගෙන පපඩම් ටිකත් බැදගෙන රස දවල් බත් එක තමයි මේ බෙදන්නේ. ඔයාලත් මේ විදිහට රස චිකන් කරි එකක් හදලා බලන්නකෝ. මගේ ආදරණීය තාත්තටයි ආදරණීය අම්මටයි ආදරණීය එයාටයි මේ රස බත් එක මගෙන්. එහෙනම් බොහොම ස්තුතියි. ආයි දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමුකෝ. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ.